ආයිබෝන් ඕගොල්ලන් ටිකක් විශේෂ දෙයක් පෙන්වන්න හිතනවා මේ ලෑන්ඩ්ස්කේපින් කරන අයට ඒ වගේම ලංකාවේ ගොවිතැන් කරන අයටත් මේක වැදගත් වෙයි කියලා හිතෙනවා. මේගොල්ලෝ මේ තනකොළ වැවෙන එක ඒ වගේම වල්පැල වැවෙන එක නවත්ත ගන්න මේගොල්ලෝ පොඩි මේ ස්වභාවික උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඔයාලට මම පෙන්වන්නම් මෙන්න මේක මේගොල්ලෝ කොහොමද මේක කරන්න කියලා. පොඩක් බලන්නකෝ මෙන්න මේක. ඔයාලට මෙතන පේනවා ඇති මේ මම දැන් ඉන්නේ අපේ ගෙදර මේ මිදුලේ. මේ අතර මේක මේ ගෙදර මිදුල පිටිපස්ස බෑක්යාඩ් එක කියන්නේ මේකේ මේ බලන්න ඕගොල්ලන්ට මෙන්න මේ තැන් වලට එනකොට පේනවා මෙන්න මේ දිගටම මේ ගෙයි බිත්ති අයිනේ වගේම මේ මෙන්න මේ ගස් හිටවල තියෙන මෙන්න මේ යටයි මේ වටේම දාලා තියෙනවා පොඩි කෑලි වගේක් පොඩි මේ දුමුරු පාට කෑලි වගේක් පේන්න තියෙනවා. ඕගොල්ලන්ට මම පෙන්වන්නම් මේක මොනවද කියලා. මේ තියෙන්නේ ඇත්තටම මේ මෙන්න මේවා තමයි මේ තියෙන්නේ. මේ ඇවිල්ලා තියෙන්නේ මේ ගහක පොත්තක් තියෙන්නේ. මොනවාරි ගස් වර්ගයක පොතු జాතියක් තමයි මේ තියෙන්නේ. මේක මේ කඩන්න පුළුවන්. හැබැයි මේක මේ සෑහෙන කාලයක් තියෙනවා දිරන්න නැතුව. මං හිතන්නේ මේගොල්ලෝ මේක පාවිච්චි කරලා තියෙන්නේ මේ වල්පැල මොනවාරි තනකොළ අනවශ්‍ය විදිහට වැවෙන එක නවත්ත ගන්න ඒ වගේ දෙයකට තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. අනිත් එක තමයි මේ දැන් මේ ගේ අයිනේ මේක දාලා තියෙන එකෙන් අර ගෙට වතුර විසින එක ඒ වගේ දේවල් නවතිනවා. ඒ වගේ මේකේ යටට හැබැයි මේකට දාලා තියෙනවා මෙෂ් එකක්. මේ මෙෂ් එක නම් දාලා තියෙන්නේ මේ ගේ අයිනේ පැත්තට තමයි මෙෂ් එක තියෙන්නේ. අනිත් එළිය නම් මේක මම දැක්කේ නෑ. මෙන්න මේ වගේ මේ මෙෂ් එකක් දාලා තියෙනවා. ඒක දාලා ඒක යටට තමයි මේක දාලා තියෙන්නේ. මේ ලී පොතු ටික. මේ ඉතින් මේක බලන්න ලංකාවේ ඉන්න අයටත් මේක ටිකක් වැදගත් වෙයි. මොකක් හරි ලෑන්ඩ්ස්කේපින් කරන අයට වගේම මේ ගොවිතැන් කරන අයටත් මේක ටිකක් මොකක් හරි මේකෙන් ගන්න පුළුවන් වෙයි. මොකද ඔය මේ වගා කරනකොට ඕගොල්ලන්ගේ මිරිස් තක්කලි බටු ඒ වගේ දේවල් හිටවද්දි මේ වල්පැල වැවෙන එක නවත්ත ගන්න මේකෙන් පොඩි සපෝට් එකක් ගන්න පුළුවන් වෙයි. බලන්න මේකෙන් මොන හරි අයිඩියා එකක් ගන්න පුළුවන්ද කියලා.